දැන් අපි බලමු ෂයින් ටූල් එකෙන් අපේ ඉන්වර්ටර් එකක සෙටින්ග්ස් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ෂයින් ටූල් ඇප් එක මගින් අපිට Wi-Fi ගෙදරක Wi-Fi එකක් නැති වුණත් ඒ වුණාට අපි ඉන්වර්ටර් එකක සෙටින්ග්ස් හදාගන්න අවශ්‍යතාවයකදී අපිට මේ ෂයින් ටූල් ඇප් එක භාවිතා කරලා මේක හදාගන්න පුළුවන්. ඒ වගේම අපි ඉන්න ඇත්තටම සයිට් එකේ මේ අවස්ථාවේදී ඉන්න ඕනේ. එතකොට ෂයින් ටූල් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ හොට්ස්පොට් මගින්. ඒ නිසා අනිවාර්යයෙන්ම ෂයින් ටූල් එක යූස් කරද්දී අපි සයිට් එකේ රැඳිය යුතුමයි. මේකෙදිත් අපි ෂයින් ටූල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි ෆෝන් එකට Play Store හරි App Store එක මගින් හරි. මේ අයිකන් එකෙන් තමයි අපිට පේන්නේ ෂයින් ටූල් ඇප් එක. ෆෝන් එකට අපි ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඕපන් කරගන්න ඕනේ. කමිෂනින් ටැබ් එකට ගිහිල්ලා මැනුවල් සිලෙක්ෂන් යටතේ අපිට එනවා අපේ ඩේටා ලොගර් එකේ මොඩල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ෂයින් Wi-Fi X එක තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ වගේ ටියුටෝරියල් එකක් එනවා. මේ අවස්ථාවේදී මෙතන කියන්නේ අපේ ඩේටා ලොගර් එක LED බල්බ් එක නිල් පාටින් ටෙඩි කලර් එකෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි හොට්ස්පොට් මෝඩ් එක ඔන් වෙලා තියෙන්නේ. මේකේ පේන විදිහට ඔයාලට පේනවා දැන් මේක රතු පාටින් බ්ලින්ක් වෙනවා. අපිට දැන් ගන්න ඕනේ නිල් පාට ස්ටෙඩි තියෙන විදිහට තමයි අපි මේක ගන්න ඕනේ. එතකොට මෙතන ඩේටා ලොගර් එකේ යට තියෙනවා බටන් එකක්. ඒක අපි මේ විදිහට එක සැරයක් ප්‍රෙස් කරලා අතාරිනවා. එතකොට මේ විදිහට නිල් පාට ස්ටෙඩි විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන next step එකෙන් ඉදිරියට යනවා. පසුව අපි QR එක මේ විදිහට ස්කෑන් කරගන්නවා. QR එක ස්කෑන් වුණාට පසුව මේ විදිහට අපිට ඩේටා ලොගර් එකේ සීරියල් නම්බර් එකත් එක්ක පෙන්නනවා මේ විදිහට. ඊට පස්සේ අපි කන්ෆර්ම් කරලා ඉදිරියට යනවා. කනෙක්ට්. මේ අවස්ථාවේදී ඩේටා ලොගර් එකේ හොට්ස්පොට් එකත් එක්ක ෆෝන් එක කනෙක්ට් වුණා. අපේ ඩිවයිස් එක දැන් පෙන්නනවා මෙතන SPH TLBL කියලා. අපිට මේ විදිහට පැරාමීටර්ස් බලා ගන්න පුළුවන්. ඇත්තටම දැන් අපේ grid එක අපිට දීලා තියෙන regulations එක වලත් එක්ක අපිට ගොඩක් settings හදන්න තියෙනවා. ඒ settings එක අපිට මෙන්න මේ විදිහට මේකේ බලා ගන්න පුළුවන්. මම නැවත පෙන්නන්නම්. grid code එකට ගිහිල්ලා අපිට ඒ settings voltage frequency settings ඒ විදිහට හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා කොම සියලුම අවශ්‍ය settings AC voltage protection, AC frequency protection, synchronizing range. අපි මුලින්ම synchronize range එකේ settings ටික තියෙන විදිහ බලමු. මේ විදිහට අපිට connecting time එක, reconnecting time එක, grid voltage range, low එක, high එක, ඒ වගේම frequency low එක, high එක අපිට එතනින් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔක්කොම synchronizing range එක. එතකොට අපි මෙතන frequency එක හදමු 47ක් විදිහට. yes successful කියලා වැටෙනවා. මේ විදිහට අපිට සියලුම settings අපිට හදා ගන්න පුළුවන්. grid එකෙන් අපිට දීලා තියෙන settings සියල්ලම. ඊට පස්සේ අපි බලමු voltage protection levels කොහොමද හදාගන්නේ කියලා. grid එකෙන් අපිට දීලා තියෙන protection levels කීපයක්. එතකොට AC voltage protection ටික අපි බලමු. මේ විදිහට මම නැවත පෙන්නනවා. මේ විදිහට AC voltage protection එකට ගිහිල්ලා අපිට level 1 AC voltage level 1 ඔක්කොම අපිට මෙතන බලා ගන්න පුළුවන්.
අපිට ඊఎස් මහත්මයට වුණත් පෙන්වන්න පුළුවන් මේ ග්‍රිඩ් එකේ වෝල්ටේජ් තියපු වැලියුස් ටික. දෙවනවා ඊට පස්සේ අපි AC frequency එකට යනවා. එතනත් අර විදිහටම අපිට protection levels frequency වල levels ටික තියාගන්න පුළුවන්. ඒ වගේම time එකත් එක්කම අපිට මෙතන බලා ගන්න පුළුවන්. අපිට තව වැලියු එකක් grid එකෙන් තියලා තියෙනවා 10 minute average voltage කියන එක. ඒකත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් protection value of 10 minute average voltage. මේකත් අපිට grid එකෙන් හදාන්න කියලා දැන් කියලා තියෙනවා. ඒකත් අපිට මෙතනදී ලබා දෙන්න පුළුවන්.